Hello everyone! Welcome back to my YouTube channel! ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා මේ vlog එක බලන ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. පහුගිය කාලේ රොමේනියාවේ අපි කරපු road trip එකේ vlogs 3ක් ඔයාලත් එක්ක share කරගත්ත මතකද? ඔන්න මේ අරගෙන එන්නේ ඒ vlog series එකේ 4 වෙනි vlog එක. රොමේනියාවේ කැපිටල් සිටි එක වෙන බුකාරෙස්ට් වලින් පටන් අරගෙන සිනායියා සහ බ්‍රාසෝ කියන නගර හරහා රොමේනියාවේ ෆේමස්ම මවුන්ටන් හයිවේ එක වෙන ට්‍රාන්ස්ෆැගරේෂන් රූට් එකේ ලස්සන කාසල්ස්, මොනාස්ට්‍රීස්, ලේක්ස්, වෝටර්ෆෝල්ස් බලාගෙන ඇවිල්ලා මේ වෙනකොට අපි ඉන්නේ රොමේනියාවේ වුල්චා කියන රීජන් එකේ තියෙන පූජරේනි කියන ලස්සන ගම්මානේ. මේ අපේ රෝඩ් ට්‍රිප් එකේ 4 වෙනි දවසේ. අපි මේ ඉන්න පූජොරේනි කියන විලේජ් ඒරියා එකේ හරිම ලස්සන රොමේනියන් කන්ට්‍රිසයිඩ් ෆීලින් එකක් තියෙනවා. කොළපාට ගස් වලින් පිරුණු කඳු, වැටිය වාහනවල සද්ද ඇහෙන්නේ නැති පාරවල්, එතකොට සාම්ප්‍රදායික ගෙවල්, කෘෂිකාර්මික කටයුතු කරන භූමි ප්‍රදේශ, මේ දේවල් වලින් පිරුණු මනසට සුවයක් ගේන වටපිටාවක් දකින්න පුළුවන්. හැබැයි මේ විලේජ් එකේ ඇවිදින්න නම් අපට ලොකු වෙලාවක් තිබුණේ නැහැ. පූජොරේනි කියන ලස්සන ගම අපේ රෝඩ් ට්‍රිප් එකේ තවත් දවසක ආරම්භයක් වුණා විතරයි. මෙන්න මේ රූට් එකේ තමයි මේ vlog එකෙන් මං ඔයාලව එක්කගෙන යන්න ඉන්නේ. වූල්චා රීජන් එකේ පූජොරේනි කියන විලේජ් එකෙන් පටන් ගන්න අපේ 4 වෙනි දවසේ මුලින්ම නතර කරන්නේ වෝටර්ෆෝල් එකක් බලන්න. මේක නම් හැබැයි පොඩි ට්‍රේල් එකක්. ඒ ට්‍රේල් එකේ මැදදී තමයි අපිට මේ වෝටර්ෆෝල් එක හම්බෙන්නේ. ඒ තමයි ලොත්රිෂෝල් වෝටර්ෆෝල්. ඊළඟට අපි ගමන කන්ටිනියු කරනවා රොමේනියාවේ සිපියු කියන සිටි එකට. මොකද එහෙ තියෙනවා ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක්. ඉතින් ලංකාවේ රස මග ඇරලා කොහොම යන්නද මෙහෙම ගමනක් යද්දි ඒ රෙස්ටොරන්ට් එකෙන් බට පිරෙන්න කෑමත් කාලා ඊළඟට අපි යනවා සිපියු වලින් පස්සේ අපිට හම්බ වෙන ඊළඟ මේන් සිටි එක වෙන ඇල්බා ජූලියා වලට. අපේ රෝඩ් ට්‍රිප් එකේ 4 වෙනි දවසයි 5 වෙනි දවසයි දවස් දෙකම ඇල්බා ජූලියා වල ලස්සන කන්ට්‍රිසයිඩ් ගෙදරක අපි නතර වෙනවා. මේ දවස් දෙකෙන් පළවෙනි දවසේ අපි යනවා සෝල්ට් මයින් එකක් බලන්න. ඒ තමයි සැලීනා ටුර්ඩා. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලට පෙන්නන්නේ අපේ රොමේනියා රෝඩ් ට්‍රිප් එකේ 4 වෙනි දවසේ සහ 5 වෙනි දවසේ භාගයක් එවුනේ කොහොමද කියලා. දැන් අපි ඇවිත් ඉන්නේ මේ දවසේ අපේ පළවෙනි ස්ටොප් එකට. මේ අපි යන්නේ වෝටර්ෆෝල් එකක් බලන්න. කායක පාක් කරලා පයින්ම ඇවිදගෙන යනවා. ඉතින් පාකින් ඒරියා එකේ ඉඳලා විනාඩි 40ක වගේ දුරක් තියෙන්නේ වෝටර්ෆෝල් එක ළඟට. අපි බලන්න යන වෝටර්ෆෝල් එක තියෙන්නේ කෝසියා නැෂනල් පාක් එකේ. මේ පාක් එක ඇතුලේ හයිකින් ට්‍රේල්ස් හුඟක් තියෙනවා. ඒ ට්‍රේල්ස් එකක්වත් එච්චර අමාරු ඒවා නෙමෙයි. මේ කැලෑව ඇතුලින් ඇවිදගෙන යන සීනික් ට්‍රේල්ස් තමයි තියෙන්නේ. මේ පාක් එකේ තියෙන එක විශේෂ දෙයක් තමයි ඔයාලා මේ දකින ගල් පැමි. එහෙම නැත්නම් ගල් පිත්ති. හරිම ස්ටීප් විදිහට විහිදිලා තියෙනවා. මේ එක ගල් පැම්මක් මීටර් 300ක් 400ක් වගේ උසයිලු. අපි දැන් ඇවිත් ඉන්නේ වෝටර්ෆෝල් එක ළඟට.
මේ තමයි ලොත්‍රිෂෝවා වෝටර්ෆෝල්. මේ වෝටර්ෆෝල් එක අපි යුරෝප් වල අනිත් පැතිවල දකින වෝටර්ෆෝල්ස් වගේ, ඒ කියන්නේ ඇල්ප් සයිට් එකේ ෆියෝඩ් සයිට් එකේ දකින වෝටර්ෆෝල්ස් වගේ විශාල එකක් නම් නෙමෙයි. මේ වෝටර්ෆෝල් එකේ උසත් මීටර් 30ක්. ලොත්‍රිෂෝවා වෝටර්ෆෝල් එක පිටිපස්සේ පුංචි කතාවක් තියෙනවා. ඒ තමයි සමහරු කියනවා මේ දිය ඇල්ල ස්වාභාවික දිය ඇල්ලක් නෙමෙයි කියලා. එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. ලොත්‍රිෂෝවා කියන්නේ ඇත්තටම ස්වාභාවිකව ගලාගෙන යන ඇලක්. 1970 ගණන් වල මේ ෆොරස්ට් ඒරියා එකේ පාරවල් ප්‍රතිසංස්කරණය කරපු වෙලාවක මේ ඇලෙන් එන වතුර පාර ප්‍රතිසංස්කරණ කටයුතු වලට බාධාවක් වෙලා තියෙනවා. ඒ නිසා ඒකට විසඳුමක් විදිහට මේ කන්ද ඇතුළෙන් ටනල් එකක් හදලා ඒ හරහා අර ඇලේ වතුර පාර ගලාගෙන යන්න සලස්වලා තියෙනවා. ඒ ටනල් එකකින් එන වතුර පාර තමයි මේ විදිහට මීටර් 30ක් පහළට වැටිලා ලොත්‍රිෂෝවා වෝටර්ෆෝල් එක නිර්මාණය කරලා තියෙන්නේ. කෝසියා නැෂනල් පාර්ක් එක ඇතුලේ මේ වෝටර්ෆෝල් එක බලන්න විතරයි අපි ආවේ. වෝටර්ෆෝල් එක පහු කරගෙන කැලේ ඇතුළට තවත් යන්න පුළුවන් ඒ තරම් දිග ට්‍රේල්ස් තියෙනවා. හැබැයි අපි වෝටර්ෆෝල් එක බලලා ආපහු ඇවිත් පොඩ්ඩක් රෙස්ට් කරලා අපේ ගමන කන්ටිනියු කරා ඊළඟ ස්ටොප් එකට. මේ වෙද්දී අපි තාමත් ඉන්නේ වූල්චා කියන රීජන් එකේ. හැබැයි අපි යන්නේ අලුත් රීජන් එකකට. ඒ තමයි ට්‍රන්සල්වේනියා. ට්‍රන්සල්වේනියා කියන්නේ බලන්න දේවල් ගොඩාක් තියෙන රොමේනියාවේ ෆේමස් රීජන් එකක්. මුලින්ම අපි යන්නේ මේ රීජන් එකේ ප්‍රසිද්ධ සිටි එකකට. ඒ තමයි ස්තිබියු. ස්තිබියු වලට එන්න එකම රීසන් එක වුණේ මෙහේ තියෙන ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එක. රොමේනියාවේ ඉඳන් ලංකාවේ රසට බඩ පිරෙන්න තවල්ට කන්න තමයි මෙතනට යන්නේ. වෙන රටක රෙස්ටොරන්ට් එකකට ගිහින් සිංහලෙන් කතා කරලා කෑම ඕඩර් කරලා බඩ පිරෙන්න කනවා කියන්නේ ඉතින් ඒක වෙනම ආතල් එකක්. අපි දැන් ඉන්නේ සිබියු වල තියෙන ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකේ. මේකේ නම අකාචි. මගේ මේ ව්ලොග් එක බලන ඔයා රොමේනියාවේ ඉන්න ලංකාවේ කෙනෙක් නම් මේ රෙස්ටොරන්ට් එක මං ඔයාට අනිවාර්යෙන් රෙකමන්ඩ් කරනවා. බඩ පිරෙන්න කෑවට පස්සේ අපි හිතාගෙන හිටියේ සිබියු සිටි එකේ ටිකක් ඇවිදින්න. හැබැයි රෙස්ටොරන්ට් එකෙන් එළියට එනකොටම ලොකු වැස්සක් වැස්සා. ඒ නිසා අපි සිටි එකේ ඇවිදින ප්ලෑන් එක කැන්සල් කරලා මේ දවසේ අපි නතර වෙන්න බුක් කරපු තැනට යන්න පිටත් වුණා. රොමේනියාවේ අපේ රෝඩ් ට්‍රිප් එකේ 4 වෙනි දවසයි 5 වෙනි දවසයි දවස් දෙකම අපි නතර වෙන්න ප්ලෑන් කරේ එකම තැනක. ඒකට හේතුව ඒ වටපිටාවේ බලන්න දේවල් කීපයක්ම තියෙන නිසා. ඉතින් අපි නතර වෙන්න යන්නේ රොමේනියාවේ ඇල්බා ජූලියා සිටි එකේ කන්ට්‍රි සයිඩ් එකක තියෙන ෆාම් හවුස් එකක. අපි ආවා නතර වෙන තැනට. මේ තියෙන්නේ මං අර කියපු ෆාම් හවුස් එක. ආපු වෙලාවෙ නම් ලොකුවට වටපිටාව එක්ස්ප්ලෝර් කරන්න බැරි වුණා. මහන්සි නිසා හොඳට නිදාගත්තා. මේ අපේ රෝඩ් ට්‍රිප් එකේ 5 වෙනි දවසේ උදේවරුව. බලන්නකෝ අපි නතර වෙලා හිටපු තැන වටපිටාව කොච්චර ලස්සනද කියලා. ෆාම් හවුස් එකක් කිව්වට ඇත්තටම මෙතන ලොකු ගාඩන් එකක් තියෙනවා. ඒ ගාඩන් එක මැද තමයි මෙන්න මේ ගෙදර තියෙන්නේ. ඔයාලට මේ පහලින් පේන ගාඩන් එකේ එළවලු පළතුරු එහෙම වගා කරලා තියෙනවා. ඒ වගේම ෆාම් සත්තුත් ඉන්නවා. මේ ගෙදරින් තමයි අපි ඩිනර් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ගත්තේ.
අපිට සර්ව් කරපු ඒ කෑම හදන්නේ මේ ගාඩන් එකෙන් සහ ෆාම් එකෙන් ගන්න ෆ්‍රෙෂ් ඉන්ග්‍රීඩියන්ස් වලින්. ඇත්තටම මේ ස්ටේ එක Airbnb එකක ඉන්නෝ වගේ නම් අපිට දැනුනේම නැහැ. රොමේනියාවේ කන්ට්‍රිසයිඩ් ගෙදරකට අපිව වෙල්කම් කරලා අපිට ට්‍රීට් කරා වගේ තමයි දැනුනේ. ඒ තරමටම මේ එක්ස්පීරියන්ස් එක හරිම සුන්දරයි. ඔන්න එහෙනම් අපේ රෝඩ් ට්‍රිප් එකේ 5 වෙනි දවසේ පටන් ගත්තා. මේ දවසේ ටිකක් කාලය ගත කරලා බලන්න ඕන තැන් දෙකකට යන්න අපි හිතුවා. එතනින් පළවෙනි තැනට මං ඔයාලව මේ ව්ලොග් එකෙන් අරගෙන යනවා. එහෙනම් එන්නකෝ මාත් එක්ක රොමේනියාවේ සෝල්ට් මයින් එකක් බලන්න. අපි මේ බලන්න යන්නේ රොමේනියාවේ ට්‍රන්සිල්වේනියා කියන රීජන් එකේ ටුර්ඩා කියන සිටි එකේ තියෙන සෝල්ට් මයින් එක. මේ තමයි සැලීනා ටුර්ඩා. මේ සෝල්ට් මයින් එක රොමේනියාවේ මේජර් ටුරිස්ට් ඇට්‍රැක්ෂන් එකක්. අපි දෙන්නටත් මේ ප්ලේස් එක හරිම ස්පෙෂල්. මොකද මේ තමයි අපේ සෝල්ට් මයින් එකක් බලන්න යන පළවෙනි අත්දැකීම. සැලීන තුර්ඩා සෝල්ට් මයින් එක නැචුරල් කේව් එකක් නෙමෙයි. මිනිස්සු විසින් සියවස් ගණනාවක් පුරා මේ කඳුකර ප්‍රදේශයෙන් ලුණු අයින් කරපු නිසා හැදුණු භූගත අවකාශයක්. අවුරුදු මිලියන ගණනකට කලින් මේ ප්‍රදේශය ආවරණය වෙලා තිබුණු මුහුදක් මුළුමනින්ම වාෂ්ප වෙලා ගිහින් ඊට පස්සේ ඉතුරු වෙලා තැන්පත් වුණු ලුණු තට්ටුවක්ලු මෙතන තියෙනවා කියන්නේ. එහෙම බැලුවම අද අපි මේ විදිහට ඇවිදගෙන යන්නේ අවුරුදු මිලියන ගානකට කලින් නිර්මාණය වෙලා තිබුණු ලුණු නිදියක. මෙහෙම ඇවිදගෙන යන ගමන් අපි මේ සෝල්ට් මයින් එක ගැන ටිකක් කතා කරමු නේද? අපි අද මේ ඉන්න තැන මයින් කරන්න පටන් අරන් තියෙනවා කියන්නේ 13 වෙනි සතවර්ෂයේදී. ඒ කාලේ ඉතින් අද වගේ නවීන උපකරණ මැෂින්ස් එහෙම නෑනේ මයින් කරන්න. ඒ නිසා මයිනර්ස්ලා මැනුවලි තමයි පොඩි පොඩි ටූල්ස් භාවිතා කරලා මෙතන වැඩ කරලා තියෙන්නේ. ඒ හින්දාම ලොකු කාලයක් ගත වුණාලු මෙතනින් ලුණු කුට්ටි කපලා වෙන් කරලා ගන්න. ඒ වගේම තමයි මේ මයින් කරන ලුණු මෙතනින් උඩට ගන්න ලිෆ්ටිං මැෂින්ස් යූස් කරලා තියෙනවා. හැබැයි ඒ මැෂින්ස් ක්‍රියා කරවල තියෙන්නේ අශ්වයන් යොදාගෙන. මේ ක්‍රියාවලියේ දුක හිතන පැත්තකුත් තිබිලා තියෙනවා. ඒ තමයි ඒ කාලයේ විදුලි බලය නැති නිසා මේ මයින් එක හුඟා කඳුරුයි. ඒ නිසා මේ අඳුරේ වැඩ කරපු සමහර අශ්වයන්ගේ ඇස් පවා අන්ධ වෙලා තියෙනවලු එක දිගට කළුවරේ සති ගාණක් වැඩ කරපු නිසා. මේ සෝල්ට් මයින් එකේ ලොකු අන්ඩර්ග්‍රවුන්ඩ් හෝල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි රූටෝල්ස් මයින් කියන්නේ. අනිත් එක ටෙරේසියා මයින්. අපි මුලින්ම යන්නේ ටෙරේසියා මයින් එකට. මේ හෝල් එක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා මීටර් 100ක් පහළින් තියෙන්නේ. මේ කොටසේ තියෙන හයිලයිට් එක තමයි මෙන්න මේ සෝල්ට් ලේක් එක. මේ ලේක් එකේ බෝට් රයිඩ්ස් යන්නත් පුළුවන්. ටෙරේසියා කියන්නේ මුලින්ම මයින් කරපු කොටස. ඒ කියන්නේ හියුමන් මේඩ් මයින් එක. මෙතන තියෙන බිත්ති දිහා බැලුවම ඒ වගේ පැහැදිලි වෙනසක් පේනවා. එක එක පැටර්න්ස් ලේයර්ස් එහෙම දකින්න පුළුවන්. ලුණු තමයි මේ විදිහට පේන්න තියෙන්නේ. මෙතන තියෙන වෙනස් ජියෝලොජිකල් කන්ඩිෂන්ස් නිසා තමයි අපිට මේ වගේ වෙනස් ෂේඩ්ස් වලින් ටෙක්ස්චර්ස් වලින් සෝල් දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි ලිෆ්ට් එකේ උඩට යනවා අනිත් හෝල් එක බලන්න. මේ තියෙන්නේ රුටෝල්ස් මයින් එක. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳලා මීටර් 40ක් පහළින් තියෙන්නේ. මෙතන නම් ටූරිස්ට්ලට බලන්න දේවල් තියෙනවා, ඇක්ටිවිටීස් එහෙමත් කීපයක් තියෙනවා. මෙතන තියෙන ලොකුම ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක තමයි මේ ෆෙරිස් වීල් එක. ඒ වගේම මිනි ගෝල්ෆ් ඒරියා එකක්, බෝලිං ඒරියා එකක්, චිල්ඩ්‍රන්ස් ප්ලේ ඒරියා එකක් එහෙමත් තියෙනවා. අපි ආයෙත් ලිෆ්ට් එකේ උඩටම ආවා. දැන් අපි මෙතන බලලා ඉවර වෙලා යන්නයි හදන්නේ.
අද වෙනකොට සැලීන ටුර්ඩ කියන සෝල්ට් මයින් එක කමර්ශල් සෝල්ට් මයිනිං වලට යස් වෙන්නේ නැහැ. 1932ේදී සෝල්ට් එක්ස්ට්‍රක්ෂන් ඇක්ටිවිටස් නතර කරලා තියෙනවා. ඊට පස්සේ 1992 වර්ෂයේදී තමයි මේ තැන ටුවරිස්ලට රීಓපන් කරලා තියෙන්නේ. ඉතිං ඔය විදිහට තමයි රොමේනියාවේ රෝඩ්රිප් එකේ අපේ 4 වෙනි දවසයි 5 වෙනි දවසෙන් භාගෙකුයි අපි ගත කරේ. සැලීන තුරුඩ බලලා ඊළඟට අපි යන්නේ ඇඩ්වෙන්චරස් හයික් එකක් කරන්න. එහෙනම් රෙඩි වෙලා ඉන්නකෝ ඊළඟ ව්ලොග් එකෙන් හයික් එකක් යන්න. Thank you so much for being here. Until next time, take care and keep exploring. Bye.